සාරි වර්ක් කරද්දී යොදා ගන්න බීඩ්ස් වර්ග, ගම් වර්ග, පර්ල්ස් වර්ගට අමතරව තව අපි හිතන්න ඕනේ දෙයක් තියෙනවා. අපි ඇත්තටම සාරි වර්ක් කරද්දී අපි සාරියේ වර්ණයට සහ වර්ක් එකේ වර්ණය ගලපෙන්න ඕනේ. අපි හාත්පසින්ම වෙනස් වර්ණ දෙකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න අපි සාමාන්‍යයෙන් රෝස පාටයි, කළු පාටයි, රතු පාටයි, නිල් පාටයි, ඒ වගේ හාත්පසින්ම වෙනස් වර්ණ දෙකක් කොයිම වෙලාවකවත් අපි සාරි වර්ක් කරන්න යොදාගන්නේ නැහැ. ඒකම සාරියේ පසුබිමේ වර්ණයට ගැලපෙන්න ඕනේ අපි යොදාගන්න වර්ක් එක. මං සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මගේ වීඩියෝස් වල රෝස පාටට මැච් වෙන්නේ සිල්වර් පාට සහ ලා රෝස, තද රෝස. ඒ කියන්නේ ලා රෝස පාට පසුබිමේ තියෙන සාරි එකකට අපිට පුළුවන් තද රෝස පාටින් වර්ක් එකක් දාන්න. ඇත්තට මේක හරි අමුතු පෙනුමක් තියෙනවා. අපි වෙනත්ම කලර් එකකට යනවට වැඩිය ඒක හැබැයි පුද්ගලානුබද්ධ. සමහරු කැමති, සමහරු අකමැති. ඉතින් අපි මං හිතන්නේ ඒක ඇත්තටම හරි ලොකු පෙනුමක්. ඒ කියන්නේ ඒ ලා පාටට ඒකෙම තද වර්ණයෙන් යුතු වර්ක් එකක් යොදාගත්තාම ඒකේ අමුතු පෙනුමක් තියෙනවා. ඒකම මම ඔයගලන්ට කලිනුත් කියලා ඇති දම් පාට වගේ කලර් එකකට අපිට සිල්වර් පාට පාවිච්චි කරනවා. එතකොටම නිල් පාටට සිල්වර් පාට, රතු පාටට ගෝල්ඩ් පාට, කහ පාටට ගෝල්ඩ්. ඔය වගේ කලර්ස් වලින් තමයි අපි වර්ක් එකක් දාගන්නේ. ඔයගොල්ලෝ චුට්ටක් බලන්න මේ රෝස පාට, ලස්සන රෝස පාටකින් කරපු සාරි එකක්. ඒකේ ඒ තද පාටක් සහ ලා පාටක් එකතු කරගෙන එකම පාටක් මිශ්‍ර කරගෙන අනිත් එක තමයි මේ සාරි එක මම නිර්මාණය කරලා තියෙන්නේ ඉක්මනින් කරගන්න. අපිට සාරි වර්ක් කරද්දී ගොඩාක් කාලය යනවා. ඉතින් ඉක්මනින් කරගන්න පුළුවන් සාරි වර්ක් එකක් මම මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නන්නම්. චුට්ටක් බලන්න මේකත් ලස්සනයි.